ඔබ පිළිගන්නවා සුළු දෙනා මත අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද මේ අපි ඇඩ්මින් පේජ් එක ඩිසයින් කරගෙන තියෙන්නේ HTML CSS JavaScript bootstrap use කරලා. ඉතින් අපි කෝඩින් පාර්ට් එක ගැන කතා කරමු. ෆස්ට් අපි මුලින්ම log වෙලා ඉමු. ඊට පස්සේ අපි සිස්ටම් එක ගැන කතා කරමු. මම එන සුපුරුදු පරිදි අද අපේ ඇඩ්මින් ලොගින් එකට මෙන්නම් කෙලින්ම ඇඩ්මින් ලොගින් එකටම ආවිල්ලා ඉන්නේ. ඉතින් ඊට අදාළ කෝඩින් පාර්ට් එක පටන් ගන්න දෙන්න. මගේ සුපුරුදු විදිහට මගේ ඊමේල් එක එඩිට් එන්ටර් කරගෙන වෙරිෆිකේෂන් කෝඩ් එකට වෙරිෆිකේෂන් කෝඩ් ලොග් වෙන්න. ඉතින් අපි කලින් වීඩියෝ එක ඔයගලන්ට මතක ඇති කතා කළා මේකේ කොහොමද අපි වෙරිෆිකේෂන් පාර්ට් එකට අදාළ බෑක් එන්ඩ් පාර්ට් එක සහ ෆ්‍රන්ට් එන්ඩ් පාර්ට් එක. ඉතින් මම අපි බලමු ඔතනට ඊමේල් එක ඇවිල්ලා තියෙනවද කියලා. ඕගන්න බලාගන්න පුළුවන් අපිට දැන්ට කෝඩ් ඇවිල්ලා තියෙන. ඉතින් මම මේ කෝඩ් එකම කොපි කරලා කෙලින්ම අපි අතන්න දාගෙන රෙඩිෆයි කරගෙන අපි ඇඩ්මින් එක පේජ් එකට ලොග් වෙනවා. ඉතින් admin panel.php කියන ෆයිල් එකට ආවම පස්සේ ඔයගන්ට බලා ගන්න පුළුවන් මෙතන daily earnings, ඒ වගේම monthly earnings, total selling, monthly sellings, total sellings, ඒ වගේම today අර කලින් එක today. ඊට පස්සේ එක today engagements කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සරලව මේ dashboard environment එක ගැන තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ කොහොමද අපි මේකේ ඔබ්ජෙක්ට් එක ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. එතන එහාට ගියොත් එහෙම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන අපේ total active time එක පෙන්වනවා. ඊට පස්සේ most sold item එක පෙන්වන්න ඕනේ. ඊට පස්සේ මෙතන most famous seller පෙන්වන්න ඕනේ. ඊට පස්සේ මෙතන side එකකින් from date through අපිට මෙතන filter කරගන්න පුළුවන් හැකියාව දාලා තියෙනවා. daily sales වලට අදාළ data ඒ වගේම search button එකක් දාගෙන තියෙන. ඒ වගේම මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් manage user වලට අදාළ තියෙන. ඒ වගේම manage product වලට අදාළව මේ products ඒ ටික අපිට manage කරන්න පුළුවන් විදිහට අපි මෙතනදී interface එක design කරගෙන තියෙනවා. අපි යමු මේ dashboard එකේ කොහොමද coding part එක වෙලා තියෙන්නේ කියලා බලන්න. back end part back end code වෙලා තියෙන්නේ කියලා බලන්නත් එක්ක ඉතින් යමු VS Code එක පැත්තට. සුපුරුදු පරිදි මම on කරගන්නවා අපේ VS Code එක. ඉතින් උගන්ට බලා ගන්න පුළුවන්. අපි එනද සරලව කතා කරමු මේකේ හෝම් පේජ් එක අපි කොහොමද ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ආව ගමන් ඔයගලන්ට පේනවා අපි මෙතන සෙෂන් එක ස්ටාර්ට් කරගෙන තියෙන. ඒ වගේම ඉන්ක්ලූඩ් කරගෙන තියෙන අපේ කනෙක්ෂන් එක. ඊට පස්සේ බලනවා ඇඩ්මින් යූසර් සෙට් වෙලා තියෙන්නේ කියලා සෙෂන් එකට. ඊට සෙෂන් එකට සෙට් වෙලා නැත්නම් අපි පිටතම යූසර්ට ඉකෝ කරනවා you are not a valid user කියලා. ඉතින් ඔකට කෝඩින් පාර්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඩිසයිනින් පාර්ට් එක ගැන කතා කරලොත් එහෙනම් මේකේ මට පෙන්වන්න බැරුණා මේකේ රෙස්පොන්සිව්නස් එක. ඒ වගේම මම පෙන්වන්නම් වීඩියෝ එකේ නැතිදී. ඉතින් එහාට ගත්තොත් එහෙනම් මෙතන අදාළ ටයිටල් ඒ ටික අපි ඇඩ් කරන් තියෙන බේසික් HTML tags එක ඒ ටික ඇඩ් කරගෙන තියෙන. ඉතින් එතන එහාට ගත්තොත් එහෙනම් අපි ලොගෝ එක ලින්ක් කරගෙන තියෙනවා. ඉතින් පල්ලෙහාට ආවොත් එහෙනම් මොකද බලා ගන්න පුළුවන්. ඩෑෂ්බෝඩ් එකට දාලා ඇඟ ටැග් ඒ ටික අපි ඇඩ් කරගෙන තියෙනවා නැව භාගයකට. ඉතින් එතනින් ගත්තොත් ඔයාලට මතක ඇති ඩෑෂ්බෝඩ් මැනේජ් යූසර් ඒ කියන්නේ vertical layout එකේ තියෙච්ච ටිකට අදාළ ඒ ලින්ක්ස් අපි ලින්ක් කරගෙන තියෙනවා. ඉතින් පල්ලෙහාට ආවොත් එහෙනම් selling history එකට අදාළ ඒ එතනදී අපි filtration වලට අදාළ coding part එක ඔයාලට මතක ඇති ඒ ටික අපි ඇඩ් කරගෙන තියෙනවා. එතනින් එහාට ගත්තොත් එහෙනම් අපි ඩෑෂ්බෝඩ් පැත්තට ආවොත් එහෙනම් ඩෑෂ්බෝඩ් එකට අදාළ ටෙක්ස්ට් එක ඇඩ් කරගෙන තියෙනවා. එතනින් පල්ලෙහාට ආවොත් එහෙනම් back end part එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ ගත්තොත් එහෙම today earnings වලට අදාළව අපි මෙතනදී span එක ඇඩ් කරගෙන තියෙනවා. එතනින් එහාට ගත්තොත් එහෙම ඒකට අදාළ value කට calculation එක back end part එක එතන තියෙනවා. එතන පල්ලෙහාට එනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් monthly earnings එකට අදාළ coding part එක අපි කෝ කරගෙන තියෙනවා. එතන අපි calculation එකෙන් ගත්ත ඒ ටික ඊට පස්සේ total today savings වලට අදාළ ටික දාගෙන තියෙනවා. monthly savings වලට අදාළ ටික දාගෙන තියෙනවා. total savings වලට අදාළ ටික දාගෙන තියෙනවා. ඉතින් මේ අදාළ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක අපි අවශ්‍ය විදිහට responsive කරගන්න අවශ්‍ය නිසා columns ඒ වගේම launch screen වලට අදාළව පේන විදිහට අපි මෙතනදී customize කරගෙන තියෙන code එක. ඉතින් මෙතනදී අපි bootstrap තමයි use කරලා තියෙන framework එක හැටියට ඔයගොල්ලන්ට කලින් මම mention කළා අපි කොහොමද ඒක use කරගෙන තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ගත්තොත් එහෙම total engagement වලට අදාළ back end part එක අපි add කරගෙන තියෙනවා. ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. user ලගේ amount number of rows ඒ ටික අපි කෝ කරගෙන තියෙනවා. අපි back end part එක ගැන කතා කරලා දෙරි කතා කරමු. main special thing එකක් ගත්තොත් එහෙම මෙතනදී අපි total active time එක පෙන්වලා තියෙනවා. ඉතින් ඔයාලට ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි live ඩිෆරන්ස් ඒ කැල්කුලේෂන් එකක් එතන කරගෙන ඊට පස්සේ ඒකට අදාළ ටයිම් ෆ්‍රේම් එක එතන ලයිව් රිෆ්‍රෙෂ් විදිහට වෙනවා. මම ඊළඟට පෙන්නන එක ඇක්ටිව් ටයිම් එක කොහොමද අපිට අවైలබල් වෙන්නේ කියලා. ඉතින් ඊට ගත්තොත් එහෙනම් most sold item එකට අදාළ පොඩි part එකක් ඔයගලන්ට මතක ඇති තිබ්බ වෙනම sub එක. ඉතින් එතනින් අදාළ black end part එක මෙතන තියෙනවා. එතන if empty ඒ කියන්නේ මුකුත්
එඩියට ලිස්ට් එක නැත්නම් මෙතනදී MT view එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න MT view එකේ තමයි ඉදී තාම එතනද අදාළ data ටික අපි input කරගෙන නැහැ. පල්ලෙහාට આવොත් එහෙම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. එතනින් එහා පැත්තේ තිබ්බා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් එතනින් එහා පැත්තේ දීච්ච ටික එතන user ගේ අදාළ details වලට අදාළ coding part එක ඔයගොල්ලන්ට මතක තියාගන්න add කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී ගත්තොත් එහෙම user ගේ most famous seller හැටියට තමයි අපි මෙතනදී mention කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී backend part එක ගැන කතා කළොත් ආවට වගේ search queries through අපි එතනදී email එකට අදාළ මේ part එකට අදාළ විදිහට අපි ඊට කරන් තියෙනවා. ඒ කියන්නේ most famous seller කියන most එතනදී අපි අරන් තියන්නේ most sold item එකට අදාළ user ගේ seller ගේ account එක තමයි එතන මත පෙන්නලා තියෙන. ඉතින් අල්ලට આવත් මේකට අදාළ interview එකක් තියෙනවා. ඔයාලට මතකද ඒ interview එක තමයි එතනදී දැක්කෙත්. ඉතින් එතනින් පල්ලට આવත් එම් JavaScript part එක add කරගෙන තියෙනවා. ඔයාලට මම කලින් mention කළා මුලින්ම බලලා තියෙනවා user set වෙලා තියෙන එක. ඉතින් echo කරගෙන තියෙනවා මෙතන valid not valid user කියලා. සරලව ගත්තොත් එම් JS part එක තියෙනවා. අපි ටක් කාලේ යමු responsiveness එක කොහොමද කියලා බලන්න. අපි මෙතන coding part එක දැන් කතා කරගෙන ඉවරයි. අපි යමු නැවත Chrome එක පැත්තට. අපි web page එක පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ page එකේ responsiveness එක කොහොමද කියලා. අපි යමු inspect එකට ගිහලා mobile view එකට ආවම පස්සේ ඔයගොල්ලෝ සරලව බලා ගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන අපේ drop down main thing ටික උඩට පෙන්නනවා. ඒක අපේ settings ඊට පස්සේ බලතොත් එහෙම dashboard එකට දාලා ඒ columns ටික වෙනම total active time එකට දාලා time frame එක ඔයගොල්ලන්ට මතකද මම පෙන්නන්නම් කිව්වා. ඉතින් මේ තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් refresh කරන පාරක් ගන්න. ඒ අදාළ විදිහට ඒ ටික add වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් second එකේ වෙනස මෙතන සිද්ධ වෙලා තියෙනවා. ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 19 seconds reach එක දැන්ට 41 seconds වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට අතගත්තේ most sold item එක ඒ වගේ most famous seller add කරගෙන ඉතින් ඉතින් මේ ටික තමයි responsive mobile view එකට ආවම පස්සේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙන මේ ආකාරයෙන් තමයි. එහෙනම් මම හිතනවා අද වීඩියෝ එකට අදාළ point ටික මම share කව කළා කියලා. අපි එහෙනම් ෂුවර් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.